කොහොමද? මේගොල්ලන් හෙට මේ අනිත් යන්නේ යන්න කලින් ඉතින් විනයකට ආවා. සොෆියා City Hotel. සොෆියා සිටි හොටල් එකට ආවා. ඉතින් විනයකට ගියාගෙන බලමු මොකද කියලා. Floor එකට උස්සම එකද වොෂ්රූම් තියෙනවා එතන. වරෝ මේ මොකද්ද ඒක මිලන එකක් කරන්නේ. හිතන්නේ නැහැ මම යවුනේ ඉස්කෝලේ ඕ හරි මචං හරි මේ මෙතන තමයි අපි ඉන්නේ. අපි ඉඳ ගන්න අවුට්ඩෝර් තෝරගත්තා. හැමදාම රෙස්ටොරන්ට්ස් වල ගිහිල්ලානේ ඉඳගන්නේ. ඔව් ඉන්න. හා view එක තියෙනවනේ. දැන් අපිට තියෙන්නේ menus තෝරන්න. Thank you. Milkshake එක රහයි. අපි ගත්තා cocktails දෙකක්. විශ්ව කලින් කිව්වා වගේ මේ ඉන්නේ සොෆියා සිටි හොටල් කොළඹ. මේක තියෙන්නේ කොල්ලුපිටියේ. හරිම ලස්සන සී සයිඩ් එකේ නෙමෙයි හැබැයි ලෑන්ඩ් සයිඩ් එකේ. හැබැයි මෙතනට බීච් එක view එක පේනෝ ගන්න පිටිපස්සිනුත් පේනවා ඇති. හරිම ලස්සනයි. මේ පැත්තේ බීච් එක තියෙනවා. ඉතින් හරිම ලස්සන ලොකේෂන් එකක්. මේ මෙතන රෙස්ටොරන්ට් එක තියෙන්නේ 10 වෙනි තට්ටුවේ නේද? 10 වෙනි තට්ටුවේ. අද අපි යන්නේ අලා කාට් මෙනු එකක්. කියන්නේ අපිට කැමති දේවල් ඕඩර් කරලා තමයි ගන්න. දැන් මෙනු එක දුන්නා. බලමු කැම ටිකක් ආවහම ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න මෙතන කොහොමද කියලා. අපේ ෆස්ට් ඩිෂ් එක. ඇද්ද? Okay නේ? Okay, thank you. Tiyan. Thank you.
you. මෙතන අපි order කරා tempura prawns, roast chicken with chips, seafood platter, butter chicken and garlic rice. මෙතන order කරපු කෑම වලින් මම කැමති battered prawns කන්න. විශ්ව කැමති seafood කන්න. ඉතින් roast chicken and chips එක ගත්තේ බබාලට. ඉතින් ඔය තුනම ගත්තාම අපිට හිතුණා කෑම මදි වෙයි කියලා. ඉතින් ස්ටාෆ් එකේ රෙකමෙන්ඩේෂන් එකත් උඩ අපි අර garlic rice එකයි butter chicken එකකුයි ගත්තා. හැබැයි ඉතින් කෑම වැඩි වුණා. පොඩි කාලේ ඉඳලා මම අපේ බබාලට අපි කන විදිහටම මම කෑම පුරුදු කරලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට වෙනම යන්නයි අපිට වෙනම යන්නයි කියලා මම එහෙම වෙන් කරේ නැහැ. අපි කන දේම අපේ සැරට අපේ ලුණු රහට තමයි බබාලත් කන්න පොඩි කාලේ ඉඳන් පුරුදුනේ. ඉතින් අන්තිමේදී මෙතන උනේත් මටයි විශ්වටයි ගත්ත සීෆුඩ් ප්ලැටර් එක ඒ දෙන්න කන්න ගත්තා. ඒගොල්ලන්ට ගත්ත රෝස් චිකන් එක ඉතුරු වුණා. නම් කොහොම නමුත් ඒක මම පුංචි කාලේ ඉඳන් ඒගොල්ලන්ට පුරුදු කරලා තියෙන නිසා ඇත්තටම ඒක දැන් හරි ලේසි. විශේෂයෙන් එහෙම අපි පොඩි කාලේ ඉඳන් දරුවන්ට පුරුදු කරාම මොනම දෙයක් කන්න තැනකට ගියාම වුණත් අපිට හරි ලේසි. ඒක නැත්තම් සමහර මම දන්නවා අම්මලා ඉන්නවා ගෙදරින් කෑම එක හදාගෙන යනවා. මොකද ඒ ළමයි පිට තියෙන කෑම වලට පුරුදු නැති හින්දා. ඉතින් අදටත් ඉස්කෝලේ ගිනියන කෑම එක පවා කිසිම දෙයක් ඉතුරු නැතුව ගෙදර අරගෙන එනවා. ඉතින් මට ඒක හරි පහසුයි. මට අර අම්ම කෙනෙකුට සාමාන්‍ය දරුවෙක් ලොකු වුණාම කන්නේ බොන්නේ නැහැ. ඉතුරු කරනවා කෑම කියන ප්‍රශ්නේ ලොකුවටම තියෙනවා. ඉතින් මට දෙයියන්ගේ පිටින් එහෙම ප්‍රශ්නයක් ඇත්තටම නැහැ. මගේ බබා දෙන්න හරිම ෂෝක් එකකට ගොඩක් හොඳට කෑම කනවා. ඉතින් මේ ගත්ත කෑම හැම දෙයක්ම ඒගොල්ලොත් එන්ජොයි කරා. විශ්වෝරි සීෆුඩ් එකේ ඔය කකුළු ඉස්සෝල එහෙම පොතු කටු එහෙම ඒගොල්ලන්ට ගලවලා තමයි දුන්නේ. නැත්නම් ඒගොල්ලන්ට ඒවා කරලා කන්න තේරෙන්නේ නැති හින්දා. ඉතින් ඕවරෝල් එක්ස්පීරියන්ස් එක ගැන කියනවා නම් මේක කෑම රහයි. ඇත්තටම රසයි. ඒ වගේම ලස්සන ඇට්මොස්ෆියර් එකක් තියෙනවා. view එකයි ඔක්කොමයි කෑමවල රසයි ඔක්කොමත් එක්ක ඒ එක්ස්පීරියන්ස් එක තවත් ලස්සන වෙනවා. ඉතින් මේ ඕඩර් කරපු කෑම වලින් ඇත්තටම රෝස් චිකන් එකයි garlic rice එකයි butter chicken එකයි ඉතුරු වුණා. ඉතින් අපි ඒක ගෙදර අරගෙන ගියා එදා. හරිම ෂෝක් තැනක් මේක. හරිම ලස්සනයි. ඒ වගේම හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නවා. හොඳ සර්විස් එකක් දෙනවා. ඉතින් මම අනිවාර්යෙන් රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලෝ කොළඹවට නම් ඉන්නේ සොෆියා සිටි හොටෙල් එකට යන්න. මේගොල්ලන්ගේ 10th floor එකේ තියෙන රෙස්ටොරන්ට් එකෙන් අනිවාර්යෙන් කාලා බලන්න. ඒ වගේම prices උත් හරිම reasonable. අපි ගොඩක් කලාට හිතනවානේ කොළඹ තියෙන ලොකු බිල්ඩින්ග්ස් වල රෙස්ටොරන්ට්ස් වල ගාණ වැඩි ඇති. එහෙම කියලා නමුත් නෑ. මේක හරිම reasonably priced රෙස්ටොරන්ට් එකක්. මේකේ ලොකු variety එකකුත් තියෙනවා මෙනු එකේ අපිට තෝරලා ගන්න ඕනම විදිහකට. ඉතින් ඇවිල්ලා බලන්න, කාලා බලන්න සොෆියා සිටි හොටෙල් එක. අපි කෑවා. ඔක්කොම ඉවරයි. සීෆුඩ් ප්ලැටර් එකක් ගෙනල්ලා තිබ්බා. ඒක අපි දෙන්නට ගෙනා. අර දෙන්නත්. ඒගොල්ලෝ ඉල්ලේ වෙනම රෝස් චිකන් ඩිෂ් එකක්. අන්තිමේදී ඒගොල්ලෝ අපේ ප්ලැටර් එකෙන් කෑවා. දැක්කම ආසීතයි. ප්‍රසන්ටේෂන් එකයි ගානිෂින් ඔක්කොම හරි ලස්සනයි. කෑම ඔක්කොම රහයි. දැන් මේ බාර් ලොකු මොකක්ද? ඌමනාව කාසාවක් තියෙනවනේ. මොකද? අපි ඒක නොකියමු. බලමු ඊළඟට අපි කොහෙද යන්නේ කියලා. මගේ ආසාවල් ඉවර වෙන්නේ නැහැ. කන බොන දේවල් වලදී. ඉන්න බොන්න කාබි. තව එකක් තියෙනවා කියන්න විතරයි ඕනේ. ගිහිල්ලත් ඉවරයි. මේ අපි මෙතනින් තව තැනකට යනවා. මගේ ආසම තැනක්. ඒ තැන මම ෆැමිලි එකත් එක්කත් යනවා. මගේ හොඳ යාළුවෝ එක්කත් යනවා. අපි හරිම ආස තැනක්. කොහේ ගියත් අන්තිමට නතර වෙන්නේ ඒ තැනින්. ඉතින් ඒ තැනට එනකන් ඔයගොල්ලෝ ගෙස් කරන්න බලන්නේ කොහෙද කියලා. ඩෙසර්ට්ස් විතරයි එතන තියෙන්නේ. මම ඒකේ ඩෙසර්ට්ස් ගොඩකට ආසයි. මම විතරක් නෙමෙයි අපි හැමෝම
මම දැන් එක්කන් ගිහලා පුරුදු කළා මෙයාත් ආසයි දැන්. කියන්න අපි ගිහලා බලමු. අපි කිව්වා කරන්නේ අපි ගිහිල්ලා කියමු. අපි බලමු. කොහෙද කියලා. හරි. එහෙනම් ඒකටත් යමු. යන්න කලින් ඔක්කොම ආසාවල් ටික ඉෂ්ට කරගෙන අද කියන්නේ ආපු ගමන්ම ගියා. ඒකට අපි කෑවා එකෙන්. හැබැයි ඉතින් දැන් ආයි පොඩි දුකක් ආවා නේ යනවනේ ආයි කන්න වෙන්නේ නැහැ නේ නිසා ආයි කන්න ඕනේ කියලා. මේ ආසාවක් ආවා. ඉතින් දැන් ඒකටත් යන්න. ඒක රහයිනේ. අපි හම්බුනේ. මාලිගාව මතක් වෙනවා නේද එතනට ආවම. ඒකේ චිත්‍රතාවය කියනවා. මේ කියන්නේ ඒගොල්ලන්ගේ ඇතුලේ තිබුණ ලස්සන වෝල් ආර්ට් එකක්. මේක දැක්කහම නුවර දළදා මාලිගාව මතක් වෙනවා. ඉතින් අපි දැන් මෙතනින් යන්නයි හදන්නේ. යන්න කලින් ඔයගලන්ට මම හිතුවා මේක ඉන්ඩෝර් ඩයිනින් ඒරියා එකක් පෙන්නන්න. මේ විදිහට තමයි ඉන්ඩෝර් ඩයිනින් ඒරියා එක තියෙන. අවුට්ඩෝර් තියෙන ෆිනිෂ් ස්පේස් එකක්. ඒකත් හරි ලස්සනයි. ඉතින් වෙනසක් නිසා තමයි අපි අවුට්ඩෝර් ඉඳගත්තා. එහෙනම් ඉතින් අපි මෙතනින් යන් ඊළඟ තැනට. මම ඒක තමයි මෙතන ini pati ada pula. හායි අපි ඇවිල්ලා ඉන්නවා අපේ ආසම ඩෙසර්ට් ස්පොට් එකට. එතන මේ වගේ තැනක් මට ඕස්ට්‍රේලියාවේ හම්බ වෙලා නැහැ. අපි හරි ආසයි මෙතනින් ඩෙසර්ට්ස් කන්න. ඉතින් ඕගොල්ලන්ට කොහොමද මේක කොහෙද කියලා කියන්නේ? මෙතන තියෙන පොඩි බෝඩ් එකක් ඉන්න මම පෙන්නන්නම් ඒක. ඒක ඔයගොල්ලෝ දන්නව කොහෙද කියලා. කොහේ ගියා අන්තිමටම නතර වෙන්නේ මෙතනින් ඩෙසර්ට්ස් වලට. එච්චරට රසයි, එච්චරට අපි ආසයි. මෙතනින් කන්න. ඉතින් මගේ ආස තැන් ඒ ඔක්කොම ගෙදර පවුලේ සියලුම දෙනාට පුරුදු කරලා තියෙන්නේ. දැන් ඒගොල්ලන්ටත් ඒක නිකන් අත්‍යවශ්‍ය දෙයක් වෙලා කොහෙ ගියත් ඉවර වෙලා මෙතනට එන්න. හරි එන්න පෙන්නන්න. hari. මෙන්න මෙතන තැන ජැග්‍රෝ. Ini Jagro. Rahai. අපි ඉන්නේ ජැග්‍රෝ එකේ. ඉතින් මේ තියෙන්නේ මේ ඇවිල්ලා මේට්ලන් ක්‍රසන්ට් එකේ ජැග්‍රෝ එක. දවස්වලත් අනිවාර්යෙන් ගෙදර දින එක ගත්තත් එහෙම නැත්නම් ඒ දවස්වල දින කොහොමද කෑව ජැග්‍රෝකට අනිවාර්යෙන් එනවා. ඔව්. මේ සමහර දවස්වලට ගෙදර කාලේ ඉවර කරලා ඩෙසර්ට් එකට ජැග්‍රෝ යන්න කියලා. ඒ වගේ එහෙම වෙනම බුස්සුවක් මගේ බිරිඳට මේ සුදුට තියෙනවා. ඒ විසු අපි මට හදන්න හැදුවා. මට හැදෙන්නේ නැහැ. එහෙම පිස්සුවක් මට නැහැ. ඒ වුණාට ඉතින් දැන් මෙතෙන්ට ඇවිල්ලා මට අර කෝණේ කියලා ඉන්නේ මොකද? ප්‍රශ්නෙක ඉන්නේ. මම කැමති ඩිෂස් දෙකක් තියෙනවා මෙතන. දැන් මට දෙකෙන් එක කොයිකද කියලා හිතා ගන්න බැරුව ඉඳී මට හොඳ ඔප්ෂන් එකක් දුන්නා. මට කිව්වා හෙටත් දවසක්නේ. අපි හෙටත් එමු කියලා. හෙට වල හෙට ගන්න ඉන්නේ. ඉතින් මේ මට ඒ නිසා ලේසි වුණා ඒ තීරණය ගන්න. කන්න වැඩියෙන්ම කැමති එක අද ගත්තා. හෙට අනිත් එක කනවා කියලා. මොකද මේගොල්ලන්ගේ සිග්නේචර් ඩිෂ් එකක් තමයි මේගොල්ලන්ගේ ස්ට්‍රෝබෙරි චීස් කේක් එක. ඉතින් මෙතනට ආවොත් අනිවාර්යෙන් ස්ට්‍රෝබෙරි චීස් කේක් එක මිස් කරගන්නේ නැහැ. නමුත් අද මට හිතුණා වෙනස් එකක් ගන්න. මොකද මගේ හොඳම යාළුවා කිව්වා මේකේ ටිරමිසු එක රහයි කියලා. ඉතින් මම මේගොල්ලන්ගේ ටිරමිසු එක කාලම නැහැ. මොකද හැමදාම ආවොත් brownies with strawberry එක්කෝ ස්ට්‍රෝබෙරි චීස් කේක් ඒව තමයි ඕඩර් කරන්නේ. ඉතින් අද හිතුණා ටිරමිසු එක try කරන්න. හෙට ස්ට්‍රෝබෙරි චීස් කේක් එක try කරනවා. Api බලමු. කැමරාවට ඔයගලන්ටත් මෙතෙන් එන්න ඕනේ. ඔව් අනිවාර්යෙන්. Rahama rahama. Kalban එක ආසන්නේ. මේ තියෙන්නේ මම ගත්ත ටිරමිසු එක. ඊළඟට මේ තියෙන විශ්ව ගත්ත ජැග්‍රෝ මෙස් එක. මේක ඇතුලේ කිසස් චුටි චුටි කෑලි තියෙනවා, අයිස්ක්‍රීම් තියෙනවා, චොක්ලට් සෝස් තියෙනවා, ස්ට්‍රෝබෙරි තියෙනවා. අපේ දුව ගත්තා වොෆල්ස් ස්ට්‍රෝබෙරි and whipped cream. සයිඩ් එකකින් අයිස්ක්‍රීම් ඩිෂ් එකකුත් ගත්තා. මේගොල්ලන්ගේ ඉස්සර තිබුණ නැති ඩිෂ් එකක් තමයි මේ චූරෝස් එක. ඉතින් මේක
චුට්ටක් එන්න වෙලා ගියා. අපි කිව්වා අපේ ටිකයි ඔක්කොම එකට දෙන්න කියලා. මොකද චූරෝස් එක ඒගොල්ලෝ ෆ්‍රෙෂ්ම තමයි අපිට හදලා දෙන්නේ. ඉතින් පුතාට චූරෝස් ඕනි කියලා ඒක ගත්තා. එයාටත් අයිස්ක්‍රීම් එකක් ගත්ත සයිඩ් ඩිෂ් එක හැටියට. ඉතින් ඕගොල්ලන්ට මේගොල්ලන්ගේ එක්ස්ප්‍රෙෂන්ස් දැක්කහම තේරෙනවා මේකේ රස කොච්චරද කියලා. මං ආයි අමුතුවෙන් කියන්න ඕනේ මම හරිම ඉන්ජොයි කරන දෙයක් තමයි මම කන කෑම බීම වලින් මම සෑහීම් මාර විදිහට සැටිස්ෆයි වෙනවා. ඉතින් මම ගොඩාක් හරිම මේ හොයනවා මම කනබුන කෑම ෆ්ලේවර්ස් මම අලුත් විදිහේ කෑම try කරලා බලනවා. එක එකනට එක විදිහේ ආසාවල් තියෙනවා. ඉතින් මේ මගේ එක්තරා ආසාවක්. මම කන දේ මම පුළුවන් උපරිම එන්ජොයි කරනවා. මොකද අපි මේ හැමදේම කරන්නේ හම්බ කරන්නේ කාලා බීලා සන්තෝෂෙන් ඉන්න. ඉතින් මම පුංචි හරිය විදිහකින් සතුට වෙනවා නම් මේ මම කනබුන කෑම බීමේ. ඉතින් අනිවාර්යෙන් කියන්න ඕනේ මේක paid promotion එකක් නෙමෙයි. අපි honest feedback එක මේ දෙන්නේ. මොකද? බයිට් එකක්. රහයිද? ඉතින් ඒ බ්ලොග් එකත් ඉවරයි. අපි ඩෙසර්ට් කෑවා. තවත් දවසක් ඉවර කරා. එහෙනම් ඉතින් ආයි බ්ලොග් එකකින් හම්බ වෙමු. බයි.